ආයිබෝන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ හරිම ආස හිතෙන ඇක්ෂන් වලින් පිරුණු අලුත්ම ඩොන්වා කතා මාලාවක් ගැන. මේකේ නම තමයි අසුර ගෝඩ් කියන්නේ. සටන් දෙවියන්ව අසුර කියලා හඳුන්වන මේ ලෝකේ අපේ ප්‍රධාන වීරයා වන ජූපෙන්ගේ ජයග්‍රහණයේ කතාව තමයි මේ. හොඳයි වැඩි කතා නැතුව අපි කෙලින්ම කතාව පැත්තට යමු. මේ කතාව පටන් ගන්නෙම හරිම අద్భుත සිදුවීමකින්. මුලින්ම අපට ඇහෙන්නේ ගෝසාකාරී හඬක්. ඒ හඬ කියන්නේ දිව්ව කිකුරුම් හඬ දැන් පෘථිවියේ උපත ලබා ඇත කියලා. මේ ලෝකේ ඉපදෙන සමහර දරුවන්ට මේ දිව්ව කිකුරුම් හඬ සමග ඒකාබද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ දරුවෙක්ට ලැබෙන්නේ සුද්ධ ශරීරයක්. ඒ කියන්නේ ඔවුන්ට උත්තරීතර දෙවිවරු වෙන්න පුළුවන් කියන එක. කතාව ගලා යන්නේ පිනිසිරු මහද්වීපයේ චෙන් ක්ලයින් කියන ප්‍රදේශයේ. මෙතන මිනිසු කියන්නේ දිව්ව කිකුරුම් හඬේ සූර්යා ඉක්මනින්ම පෙනී සිටිනවා කියලා. ඔහු තමන්ගේ මව්බිමට සේවය කරලා ජූන් රාජවංශයේ සංවර්ධනයට මඟ පාදනවා කියලා පුරව කථනයක් තියෙනවා. නමුත් රාජධානියට ඒ රණසූරයා සැඟවිය හැකි. කාලය පැමිණි විට ඔහු හෙළි වෙනවා. ඔහුව හොයාගන්න ඕනෑම කෙනෙක්ට ඔහුව නම් කළ හැකි. නමුත් ඔහුව සැඟවීමට උත්සාහ කළොත් මරා දමනවා කියලා නීතියක් තියෙනවා. මෙතනින් පස්සේ අපි මුණ ගැහෙන්නේ අපේ ප්‍රධාන වීරයා ජූපෙන්ව. ඔහු ජූ බන්දරෙන් පිටතට යන්න හදනවා. ඒත් ඔහු යන්න හදනකොටම ඔහුගේ පියා වන යු යුවන් ඔහු ඉදිරිපසින් ඇවිත් කියනවා ඔයාගේ ඥාති සහෝදරයන් එක්ක යන්න කියලා. ඒත් ජූපෙන්ගේ ඥාති සහෝදරයන්ට ඔහුව තේරුම් ගන්න බැහැ. ජූපෙන් යන්න හදන්නේ අසුර මකර නිකායට. ඒ නිසා ජු යුවන් හට විශ්වාසයක් නැහැ ජූපෙන්ට තේරීපත් වෙන්න පුළුවන්ද කියලා. පියා කියනවා හෙට එයාට රස්සාවක් හොයලා දෙන්නම් සාමකාමී ජීවිතයක් ගත කරන්න කියලා. ඒත් ජූපෙන් කියන්නේ මම කිසිදා ආපස්සට යන්නේ නැහැ. එහෙම කියලා ඔහු වනාන්තරය හරහා ඇවිදගෙන යනකොට හදිස්සියෙම ඔහුගේ ශරීරයේ අමුතු බලයක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ භයානක දේව කිකුරුම් පහරක් ඔහු මතට වැටෙනවා. ඒත් එක්කම ජූපෙන්ගේ ආධ්‍යාත්මික සත්‍ය සැලකියුස වැඩි වෙනවා. ඒ වගේම ඔහු කලාන්ත වෙනවා. ඇහැරුණාම ඔහුට මතක් වෙන්නේ තමන්ගේ පවුල තුළ හිරිහැරට ලක්වුණු හැටි. ඒත් දැන් ඔහු ළඟ තියෙන්නේ දේව කිකුරුම් හඬේ බලය. ඊළඟ සීන් එකේදී අපිට පේන්නේ අසුර මකර නිකායේ උචාන් කියන කෙනෙක් නවක සිසුන් ලියාපදිංචි කරගෙන ඉන්න හැටි. ජූපෙන් දුවගෙන එතනට එනවා. ඒත් චාන් කියනවා මම ඔයාව ලියාපදිංචි කරන්නේ නැහැ. ඔහු ඔහුගේ සහෝදරයා වන ජූසෙන් එක්ක යන්න හදනවා. ජූපෙන් ඔහුව නැවතීමට උත්සාහ කරනකොට ජූචාන් ඔහුට ගහන්න පටන් ගන්නවා. එතකොටම තමයි අපිට මුණ ගැහෙන්නේ හරිම ලස්සන චරිතයක්. වැඩිහිටි සූරෝ. ඇය ජූචාන්ට කියනවා ඔයාට අයිතියක් නැහැ කිසිදු සිසුවෙකුට ඇතුළෙම ප්‍රතික්ෂේප කරන්න හෝ හිරිහැර කරන්න. එයාට ඇතුළට එන්න දෙන්න කියලා. ඊන් පස්සේ ප්‍රවේශ විභාගය පටන් ගන්නවා. ගොල්ලුවෝ කියන කෙනෙක් කියනවා සියලුම සිසුන් ගේට්ටුවෙන් ඇතුළු වී හිරු බැස යාමට කලින් එළියට එන්න ඕනේ. ඒ එන ඕනෑම අයෙකුට අසුර මකර නිකායට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඉහළම 3 දිනකට තෑගිත් ලැබෙනවා. සියලුම සිසුන් සතුටු වෙලා මකර නිකායට වේගයෙන් ඇතුළු වෙනවා. ඒත් මේක පහසු නැහැ. ඇතුළට ගිහින් ඉක්මනින් එළියට එන්නත් ඕනේ. මේකෙදි ජූපෙන්ට මඟ පෙන්වන්නේ අමුතුම ආත්මයක්. මුලින් ඔහු විශ්වාස කළේ නැහැ. ඒත් සමන් දීලා ඔහු ඉක්මනින්ම නිකායේ කේන්ද්‍රයට ළඟා වෙනවා. එතන නිදන් දෙකක් තියෙනවා. ඔහු ඒවා අවුලා ගන්නකොට විශාල බලගතු රහස්‍යයන් පිරිසක් ඔහු ඉදිරියේ පෙනී සිටිනවා. ඔවුන් ජූපෙන්ට පහර දෙනවා. මුලින් ඔහු ආරක්ෂා වෙන්න හදනවා. එදින් හිටගෙන ඉන්න ප්‍රධානී කෙලි කරනවා. මුළු රහස්‍යයන් 40ක් නිදහස් කරලා තියෙනවා කියලා. අන්තිමට සිංහයා තනි අතින් රහස්‍යයන් 30ක් පරාජය කරනවා. ජූපෙන්ට දරුණු ප්‍රහාර එල්ල වෙනකොට ඔහුගේ අභ්‍යන්තර කෝපය අවදි වෙනවා. ඔහුට මතක් වෙනවා ඔහුගේ පියා. ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු තනි අතින් මූර්ඛයා විනාශ කරනවා. මේක දකින අනිත් ජූපවුලේ පිරිමි ළමයින්ට විශ්වාස කරන්න බෑ ජූපෙන්ට මේක කරන්න පුළුවන් කියලා. මේ නිසා ජූපෙන් විභාගයේ සමත් වෙලා ඇකඩමියේ අභ්‍යන්තර ගෝලයක් බවට පත් වෙනවා. ඒත් වැඩිහිටි එතරම් පැහැදුනේ නැහැ. සූරෝ කියනවා ශිෂ්‍යයා දුර්වලම ශිෂ්‍යයා ලෙස සැලකුණු ලැබුණත් නමුත් දැන් ඔහු ඒ කර තියෙන නිසා ඔහු ගැන යම් විශ්වාසයක් ලැබිය යුතුයි කියලා. ඊළඟට ඇකඩමී සිසුන් කිහිප දෙනෙක් ජූපෙන් වට කරනවා. ජූචන් ජූපෙන් ගැන ඕපාදූප කියන්න පටන් ගන්නවා.
චූපෙන් කියනවා අපි එකම පවුලකට අයත් නිසා එසේ නොකරීම වඩා හොඳයි කියලා. ඔවුන් එකඟ නැති නිසා චූපෙන් ඔහුව පහර දෙකකින් පරාජය කරනවා. ඒ නිසා චූපේපි ඔහු ඉදිරියේ හිසනවා ආචාර කරනවා. පහුදා චූ පවුලේ සියලුම පිරිමි ළමයි ඔහු ඉදිරියේ හිසනවා. අපි එකට චූ පවුලේ සන්දානයක් කොට නගමු. ඔයා නායකත්වය දෙන්න කියලා ඉල්ලනවා. චූපෙන්ට මේවා ගැන උනන්දුවක් ඇත්තේම නැහැ. ඔහු පිටවෙලා යනකොට ක්වෑන් සන්දානයේ සමාජිකින් ඔහු පිළිගැනීමට බලා සිටිනවා. හදිසියෙම බයිලුයින් සහ බයිහෝ කියන දෙදෙනා එනවා. ඔහු සන්දානයේ නායිකා මිස් සුමේ නියෝග කරලා තියෙනවා. චූපෙන් ඔහුන්ගේ සන්දානයට එක්විය යුතු කියලා. ඒත් චූපෙන් කිසිම සන්දානයකට බැඳෙන්න උනන්දු නැහැ. ඔවුන් එළියට තල්ලු කරලා ඉදිරියට යනවා. ගෝන් ලායිට මේ ආරංචිය ලැබෙනවා. ඊට පස්සේ බොහෝ සිසුන් වැඩිහිටි සූරෝ ඊළඟට ඇවිත් ඖෂධ පිළිබඳ තොරතුරු ගන්නවා. ඇය කියනවා වනාන්තරයේ දෙසට යන්න. නමුත් මීදුම සහිත ප්‍රදේශයට යන්න එපා. ඒක නිකායේ තහනම් ප්‍රදේශයක් කියලා. සියලුම සිසුන් වනාන්තරයේ දිහාට යනවා. චූපෙන්ට නැවතත් හඬක් ඇහෙනවා. දුවන්නම් වලේ දුවන්න එපා. හොඳ එලිසා එකක් හොයාගන්න නම් අවදානම් ගන්නම ඕනි කියලා. ඒ හඬ ඔහු තහනම් ප්‍රදේශයේ දිහාට යනවා. ඔහු පසපස හඹා එන්නේ සූමේ කියන කෙල්ල. ඉතින් චූපෙන්ගේ ඇතුළෙන් එන ඒ හඬ සූමේ කියනවා මට රැජින කියන්න පුළුවන් කියලා. ඇය කියනවා චූපෙන්ගේ රුධිර පරම්පරාව සාමාන්‍ය දෙයක් නොවේ කියලා. මේ පොළවේ ජීවත් වෙන පිරි පහදු කරන්නන් නිසා 1000ක් වගේ ස්ට්‍රීට් කුමින්ලා මහන්සි වෙලා නින්දට යනවා. ඊට පස්සේ සූන්නම් ගැහරු ළමයා ඇය ඇවිදින් කියනවා මේක සොහොන් පිටියක්. ඉතින් ඇයවා මෙතන කියලා. චූපෙන් ඇයකින් අහනවා ඔයා මාව අනුගමනය කරනවද කියලා. ඇය කියනවා මගේ නම සූන් කියලා. ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වෙනවා. චූපෙන් ඒ සූන්ගේ ප්‍රහාරයෙන් ආරක්ෂා වෙනවා. ඊට පස්සේ සූන් පිටිපස ආත්මයක් තිස් වෙනවා. ඒක චූපෙන් හැර අන් කිසිවෙකුට පේන්නේ නැහැ. ඒ ඉතා භයානක හරිත මීදුමක්. සූන්ව අල්ලා මරා දැමීමට උත්සාහ කරනකොටම ඇයව බේරා ගැනීමට චූපෙන් ඔහුගේ තිව්ව කිකුරුම හඬ භාවිතා කරනවා. ඒ හඬ දෙදෙනාම සිහිසුන් වෙනවා. පැරිණි ගුරුවරයාගේ ආත්මය චූපෙන් සුව කරනවා. ඔහු කියනවා මම මේක හිටියා කියලා. මේ වගේ කෙනෙක් එනකම් අවුරුදු 1000ක් බලාගෙන. චූපෙන්ට සිහිය එනකොට සූන් තාමත් සිහිසුන්ව සිටිනවා. වැඩිහිටි සූරෝ ඔවුන් දෙදෙනාම එනතුරු බලා ඉන්නවා. චූපෙන් සූන්ව එතනින් බේරගෙන තියෙනවා. ඔහු සූරෝගෙන් අහන්න පටන් ගන්නවා ඒ සොහොන් බිම මෙතරම් භයානකයි කියලා. සූරෝ කියනවා මුළු අවුරුදු 1000 පුරාම ආපහු එකම කෙනා ඔයා කියලා. චූපෙන් ආපහු ඔහුගේ කාමරේ දිහාට යනකොට චූබායි කියනවා අපේ චූපවල දැවැන්ත තර්ජනයකට මුහුණ දෙන බව. ඔහුට කියනවා චූපෙන්ට ඔහුගේ පියාගෙන් ලිපියක්ද ලැබෙනවා. ඒක තියෙන්නේ චූපෙන් කිසිම තත්ත්වයක් යටතේ ඔබ අපහු එන්න එපා. ඔබ කුෂාන් නගරයේදී අනතුරකට ලක්විය හැකි. චූපෙන් වහාම ඔහුගේ සහෝදරයන් සමග ඔහුගේ නගරයට පිටත් වෙනවා. මොකද ජුවන්බු නගරයේ මිනිස්සුන්ට චූ පවුල සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට අවශ්‍ය වෙලා. ඇත්ත වශයෙන්ම ජුවන්බු නගරයේ ඉතා භයානක සටනක් සිදුවෙමින් පැවතුණා. චූ පවුලේ බොහෝ සමාජිකයන් අහිමි වුණා. චූ පවුල කුෂාන් අත්පත් කර ගැනීමට ආසන්න මොහොතේ පවා චූ පවුලේ පිරිමි ළමයෙකුගේ බෙල්ල කඩා දමා මරා දමන ලදී. මොකද ඔවුන්ගේ තරඟකරු හත්වන මට්ටමේ සටන්කරුවෙක්. දැන් කෝපෙන් චූ පවුලේ තවත් මිනිසෙක් පිණී සිටියේ. හරියට පවුලේ හත්වන මට්ටමේ සටන්කරුවෙක් පහර දීමට ආසන්නව හිටියා. චූපෙන් එහි පැමිණ ඉතා හොඳ දෙයක් ලබා දෙයි. ඔහුට බලවත් ප්‍රහාරයක්. චූපෙන් ඔහුගේ පියාට කියනවා මම ආපහු ආවා. එපා කනස්සල්ල. දැන් චූපෙන් සහ සූ අතර සටනක් ඇතිවීමට ආසන්නයි. ටියානි සූ ටියානිව භාවිතා කිරීමට උත්සාහ කළා. මෙතන හරිම බලවත් ප්‍රහාරයක්. නමුත් ඊට පෙර චූපෙන් කිකුරුම් සහිත දේකෙන් ගොස් ඔහුව පොඩි පට්ටම් කරයි. ඒ හන්දා ඔහුගේ මුඛයෙන් සේ කරන්න පටන් ගනී. ඒ කියන්නේ ඔහු හිටියා එක් ප්‍රහාරකින් පමණක් දෙවී කිය අතර දැන් යුප්පෙන්ටත් ලොකු බලයක් තියෙනවා කියලා හැමෝම දැනගන්නවා. 8 වෙනි මට්ටමේ අධ්‍යාත්මික ගුරුවරයෙක් වීමට චූ පවුලේ කෙනෙක් විදිහට මම ඔයාව පණ පිටින් තියන්නේ නැහැ කියලා එයා ගිය ගමන්ම චූපෙන්ට පහර දෙන්න ගියත් ඔහු එක පහරකින්ම එයා වෙඩියට ඇදලා දානවා. මේකෙන් පස්සේ ඊළඟ දවසේ අපි දකිනවා සූමේ චූපෙන්ව හමු වීමට පැමිණි බව. චූපෙන් ඇගේ ජීවිතේ බේරගත් හන්දා. ඒ නිසා ඇයට අවශ්‍ය වන්නේ
ඔහු ඇයගේ සන්ධානයට එක්වීමටයි. එතන ඇය වහම ජුපෙන් ඉදිරියට එනවා. අය ඔහුට කියනවා මට ඕනි කියලා ඔයා මගේ සන්ධානයට එකතු වෙන්න ඕනි කියලා. ඔවුන් මෙතැන් සිට දස්ස මෙහෙයුමක යෙදෙනවා. ඒ සඳහා ජුවෙයි දැනටමත් ගිහින් හිටියා. ඒත් ඔහු ගැස්ටර් නම් මිනිසෙක් විසින් අල්ලගත්තා. ඔහු ජුවයිගේ කකුල් කැඩුවා. ඒ වගේම ඔහුගේ නිකාය අනුගමනය කරන සම්පූර්ණයෙන්ම විනාශ කළා. ජුපෙන් තනි අතින් ඔහුගේ සියලු සගයන් විනාශ කරනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ මේකයි. ඔහු කියන්න පටන් ගන්නවා. ඔයා මගේ මල්ලිගේ කකුල් වලට මොකද කළේ? ඊළඟ මොහොතේ ඔහු මැරයාගේ කකුලත් කඩනවා. ඊට පස්සේ ඔහුගේ සීයා සීන් පැමිණේ. ජුපෙන් ඔහුට කියනවා ඔයාට පේන්නේ නැද්ද එයා මගේ මල්ලිගේ කකුල් කැඩුවා කියලා. සහ ඔහුගේ නිකාය විනාශ කළා. වැඩි මහලා කියනවා මගේ මුණුපුරාට තේරෙන්නේ නැහැ. ඔහු කළ යුතු තිබුණේ මොකක්ද කියලා. නමුත් දැන් මේ පිරිමි ළමයා වැඩක් නැහැ. ඒ නිසා මම ඔහු ගැන කරදර වෙන්නේ නැහැ. කෝපයෙන් රුපෙන් ඔහුගේ එක් ප්‍රහාරයක් රඳවනවා. නමුත් ඔහු තුළ සිටින ආත්ම රැජින ඔහුට කියනවා ඔයාට ඕනේ නම් ඔයාට පුළුවන් පසුව පරිගන්න. මොකද ඔබේ ධාරාවත් සමග සත්‍ය ඔබ වැඩිහිටි සින්සින් පරාජය කිරීමට මති වෙනු ඇති. ජුපෙන් මෙතන කාටවත් දැනුම්කම් දෙන්නේ නැහැ. ඔහු කියනවා මම ඔයා සුවන්බූ නගරයට අයිති බව දැනගන්න. මට ස්වයන්බූ නගරේ ජනතාව සමග පටලවා ගැනීමට අවශ්‍යයි. ඉන්පසු ඊළඟ මොහොතේම ඔහු ඒ මැර කල්ලියේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කරයි. මේක දැකලා එඩ සින්ට හොඳටම තරහා යනවා. ඒ වගේම කල්ලුට පවා ආරංචිය ලැබෙනවා. ඔහු අටවන මට්ටම ඉතා ඉක්මනින් පසු කළ බව. ඒ හන්දාම ලූ කියනවා මේක ඒ කියන්නේ අපි තේරුම් ගත යුත්තේ ජුපෙන් ඔහුගේ බලතල සංගවා ගන්නේ කෙසේදයි කියලා හොඳින් දන්නවා කියලා. මොකද දින 2-3කින් මෙච්චර බලයක් ලැබෙනවා කියන්නේ විහිළුවක් නෙවෙයි. ඔහු මේ වැඩිහිටියා පවා අමනාප කරා. ඒ හන්දා කෝපයෙන් ඔහු ජුපෙන්ව හිරේ දාන්න අනිත් වැඩි මහලාට කියනවා මේ කොල්ලව මරන්න ඕනි කියලා. නමුත් උත්වා මෙහි පැමිණෙන්නේ සූවලින් වැඩිහිටි සූරෝ සමග. සූරෝ කියන්නේ ඔබේ මුණුපුරාට දැනටමත් දඬුවම් ලැබුණා. දැන් ඉක්මනින් ජුපෙන්ව මෙතනින් නිදහස් කරන්න. නමුත් වැඩිහිටිසින් එසේ කිරීමට සූදානම් නැහැ. ඒ වෙනුවට ඔහු කියනවා මගේ ස්වයන්බූ නගරය ඔයාටයි මේ කොල්ලට හොඳ දේවල් කියලා දෙයි. වැඩිහිටි සූරෝ ඔහුට කියනවා ඔයා ඇත්තටම එහෙම හිතනවද? ඔයාගේ ස්වයන්බූ නගරයට මගේ සුජාක් නගරයත් එක්ක තරඟ කරන්න පුළුවන් බලයෙන් කියලා. එල්ඩර් සූරෝ ඔහුව පරාජය කරනවා. පසුව ඔවුන් ජුපෙන්ව අරගෙන යනවා. මේ තැන් සිට කිසි විටකත් නොසිතන්න යනමින් පවසමින් ජු පවුලට යම් වැරැද්දක් කිරීම ගැන. මොකද ඔයාගේ පොඩි පුවා නගරය හැම විටම ඔබට උදව් කරන්නේ නැහැ. ඉතින් එහෙම පිටත් යන අතරතුර එල්ඩර් සූමෙන් ජුපෙන්ට මෙහෙම කියනවා සූමි මානයට ආවේ නැත්තම් මට ඔයාව වෙලාවට බේරගන්න බැරි වෙන්න ඇති. අය ඔවුන්ගෙන් අහනවා මෙවර ඔබට ඇති මෙහෙම කුමක්ද? සූමි කියනවා මේ පාර අපි ඕල්ඩර් නෙස්සි සැඟවී ඇති පුරාණ නගරයකට යාම තමයි. එහි සත්‍යමත් මිනිසෙකුගේ සොහනක් ගැන සොයාගත්තා. ඉතින් ඇයට බයිලූන් සහ බයිහුවා එතනට එක්කගෙන යන්න ඕනේ. ඒ වගේම ජුපෙන් ඔහු කියනවා එතන ගොඩක් සොහන් ගෙවල් තියෙන ඇති. නමුත් අපි එසේ නොකරන්නේ ඇයි? දැනටපත් එතනට ගිහින් තියෙන කෙනෙක්ව ගන්න. සූමි කියනවා මම දහස ජනක ගමනක් යන්න ආසයි. ඒ එක්කම සමහරක් වැදගත් අයිටම්ද එහි සොයාගත හැකි. ඒ හන්දා ඇය ජුපෙන්ට අධ්‍යාත්මික බෑගයක් ලබා දෙනවා. ඒකෙන් පුළුවන් එහි බොහෝ අයිටම් එකතු කරගන්න. මෙයින් පසු ඔවුන් මෙතනින් සිට පිටත් වීමට පටන් ගන්නවා. ඔවුන්ගේ මෙහෙවර සඳහා සූදානම් වන්න. ඒ යම් රහස් ප්‍රධානයෙක් වුණු ජුපෙන් අනුගමනය කරමින් මෙයින් පස්සේ සියල්ල ඔවුන්ගේ 4 දෙනාත් එක්කම රහස් ස්ථානයකට යනවා. ඔවුන් රාත්‍රියේ විවේක ගැනීමට ස්ථානයක නතර වුණාම ඔහු කෙනෙක් එනවා කියලා වහාම දැනගන්නවා. රහස්වාමියා පවසන පරිදි මේ කොල්ලගේ මානසික බලය ඇත්තටම හරිම විශිෂ්ටයි සත්‍යමත්. ඔන්න අපේ කණ්ඩායම අන්තිමට නටපුම් වෙච්ච පැරණි රහස්‍යමය ස්ථානයකට ඇවිත් ඉන්නවා. මේ තැන දැක්කාම හරිම අපූර්වයි. හැබැයි ඒ වගේම හරිම භයානකත් වෙන්න පුළුවන්. ඒ ගැන සූමේ කියනවා යාළුවනේ මෙතන තියෙන හැම දෙයක්ම මේ පැරණි ගොඩනැගිලි මේ සලකුණු මේ රටාවල් හැමදේම නිර්මාණය කරලා තියෙන්නේ මුදු ආත්ම මාස්ටර් කියන ඊටාම බලගතු දැනුමෙන් පිරුණු කෙනෙක් කියලා. ඇත්තටම මේ වගේ මාස්ටර් කෙනෙක් ගැන අපිට හිතා ගන්නවත් අමාරුයි.
එයාලාගේ බලය, එයාලාගේ දැනුම, එයාලාගේ හැකියාවන් හරිම අසාමාන්‍යයි. පස්සේ ඌපෙන් අපේ ප්‍රධාන චරිතය සූමේගෙන් ජින්නින්සි ගැන අහනවා. ජින්නින්සි කියන්නේ කවුද? ඇත්තටම ඒක තමයි ස්ටෑනෝ රාජධානියේ ආරක්ෂක පද්ධතිය. ඒ කියන්නේ මේ රාජධානිය ආරක්ෂා කරන, මේ රාජධානියේ සාමය රැක ගන්න, මේ රාජධානියට එන ඕනෑම අරතුරක් වළක්වන්න පිහිටවලා තියෙන ඊටාම බලගතු, ඊටාම වැදගත් පද්ධතියක්. ඒ වගේම තවත් බොහෝ ප්‍රධානීන්, බොහෝ බලගතු ප්‍රධානීන්, බොහෝ දැනුමින් පිරුණු මාස්ටර්ලා මේ මහද්වීපයේ පුරාම ඉන්නවා. ඔවුන්ගෙන් එක අය තමයි ජීලින්සි. පාවා ගල්නීට ඒ කියන්නේ ඊටාම බලගතු, ඊටාම දස්ස කෙනෙක්ටත් ඕන වුණේ එයාගේ ගෝලයක් වෙන්නයි. හැබැයි ඒකට ඊටාම ශක්තිමත් මානසික බලයක් තියෙන්නම ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ තනතුරක්, මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජූපෙන් දැන් ඒ ගැන හිතන්න පටන් ගන්නවා. එයාගේ හිතේ ගොඩක් ප්‍රශ්න, ගොඩක් සිතුවිලි, ගොඩක් බලාපොරොත්තු. බයිලුන් සහ සහෝදරයා ජූපෙන්ගේ හොඳම යාළුවෝ එයාට කියනවා, ජූපෙන් ඔයා බය වෙන්න එපා. ඔයාව අනිවාර්යයෙන්ම ගෝලයක් විදිහට පිළිගනීවි. ඔයාගේ හැකියාවන් අපි හැමෝම දන්නවා කියලා. මොකද එයාගේ මානසික බලය ඇත්තටම ඉතා ශක්තිමත්. මේ බලය එයාට ලැබුණේ කිසිම නිකායකට සම්බන්ධ වෙලා නෙවෙයි. කිසිම මාස්ටර් කෙනෙක්ගෙන් ඉගෙනගෙන නෙවෙයි. ඒක එයාට උපතින්ම ලැබුණු හැකියාවක්, උපතින්ම ලැබුණු වරමක්. ඒ වෙනි අය තමන්ගේ හැකියාවන් ගැන කලින්ම දැනුවත් වෙලා ඉක්මනින්ම අවදි වෙනවා. තමන්ගේ සත්‍යය තේරුම් ගන්නවා. සමහර විට ඒ නිසා වෙන්න ඇති අක්කසූරෝ පවා එයාට ටිකක් කැමැති වගේ පේන්නේ. එයාගේ දස්සකම, එයාගේ හැකියාව, එයාගේ පෞරුෂය නිසා ඊට පස්සේ ඔවුන් 4 දෙනාවම ජූපෙන් සහ එයාගේ සහෝදරයෝ 3 දෙනා පසු කරලා යන එක්තරා මිනිසෙක්ව ඔවුන් දකිනවා. මේ මිනිසා හරිම අපූරුයි. හැබැයි ඒ වගේම හරිම රහස්‍යමයයි. ජූපෙන් ඔහු ඉදිරිපිට වාඩි වෙලා එයාගේ අත තදින් අල්ලා ගත්තා විතරයි. හදිසියෙම ජූපෙන්ගේ සිරුර තියෙන දිව්‍යමය කිකුරුම් හඬ සක්‍රිය වෙනවා. මේ දිව්‍ය කිකුරුම් හඬ කියන්නේ ජූපෙන් උපතින්ම ලැබුණු ඊටාම බලගතු, ඊටාම විශේෂ හැකියාවක්. ඒක දැකලා අර මහලු මිනිසා හොඳටම බය වෙනවා. ඔහු අනේ කරුණා කරලා මට යන්න දෙන්න, මට යන්න දෙන්න, මට කිසිම කරදරයක් කරන්න එපා කියලා කෑ ගහලා එතනින් පැනලා යනවා. ජූපෙන් සහ එයාගේ සහකයෝ මේ මිනිස්සයා පස්සෙන් පන්නනවා. රහස් ප්‍රධානියා, ඒ කියන්නේ ආස්කර ඩ්‍රැගන් නිකායේ ඊටාම බලගතු, ඊටාම දැනුමෙන් පිරුණු කෙනෙක්. එයා කල්පනා කරනවා, කවුද මේ කොල්ලා? මේ කොල්ලාගේ සත්‍ය ඊටාම විශිෂ්ටයි. මේ කොල්ලා කවුද කියලා. ඔවුන් පන්දමත් අල්වාගෙන ඉදිරියට යද්දි ආත්ම රැජින ජූපෙන්ගේ සිරුර ඇතුලේ ඉන්න හොඳම බලගතු ඊටාම රහස්මය චරිතයක්. එයා කියනවා, ඔවුන් දැන් නියම දොරක් ආවට ඇවිත් කියලා. ඒ දොර ඇතුලේ තිබුණේ පුදුම නිධානයක්. හැබැයි ගොඩක් අය මැරිලා වැටිලා හිටියා. ඒ අයගේ ලේ තාම වේලිලත් නැහැ. ඒ කියන්නේ ඒ අයට මේ කරදරේ වෙලා තියෙන්නේ ඊටාම මෑත කාලෙකදී, ඊටාම පසුගිය කාලෙදී. ඔන්න ඔය වෙලාවේ ලාසෝ කියලා කෙනෙක් ඔවුන් ඉදිරිපිටට එනවා. ඔහු ඉදිරියට යන හදත්තිම ජූපෙන්ගේ එක පාරකින් ලාසෝට දැඩි පහරක් එල්ල වෙනවා. ජූපෙන් එයාට කියනවා, මම ඔයාගේ නපුරු චේතනා ගැන කලින්ම දැනගෙන හිටියා. ඔයා මේ තැනට ආවේ නපුරු අදහසකින්. ඒ හන්දා මම ඔයාට ඉඩ දෙන්නේ නැහැ කියලා. ජූපෙන් තනියම සටන් කරන අතරතුර අපි දකිනවා මේ සොහොන් කැබ ඇතුලේ ඊටාම විශේෂ නිධානයක් තියෙනවා. ජූපෙන් බොහෝ දෙනෙක් එක්ක තනියම සටන් කරලා අවස්ථාවල් ලැබුණු ගමන් තමන්ගේ කිකුරුම් බලයෙන් සතුරන්ව විනාශ කරනවා. සූමේ සහ අනිත් අය පිටත් වෙද්දී ජූපෙන් කියනවා, ඔයාලා යන්න, මම ඊටම වැදගත් පබුලු කුහිපයක් හොයාගෙන එන්නම්. ඒ පබුලු අපි හැමෝටම උදව් වෙනවා කියලා. ඊට පස්සේ තමයි කතාවේ වැදගත්ම දේ සිද්ධ වෙන්නේ. ඒ තමයි වායු පාලන තාක්ෂණය. මේක ඉගෙන ගත්තොත් කෙනෙකුට අහසේ ඇවිදින්න උනත් පුළුවන්, අහසේ පියාඹන්න උනත් පුළුවන්, අහසේ සිට ලෝකේ දකින්න උනත් පුළුවන්. ඒ වෙලාවේ බලවත් ප්‍රධානීන් දෙන්නෙක් ඒ අතරේ දරුණු සටනක් යනවා. ආත්ම රැජින ජූපෙන්ට කියනවා, ඉක්මනට ගිහින් ඒ තාක්ෂණය ගන්න. ඒ තාක්ෂණය ඔයාලට ඊටම වැදගත් වෙනවා කියලා. ජූපෙන් එක ලබාගෙන වකා කරන්න පටන් ගත්තත් ඒ අධික බලය නිසා එයා සිහිසුන්ව ඇද වැටෙනවා. අන්තිමේදී ඒ තාක්ෂණය ජූපෙන්ගේ සිරුරත් එක්ක ඒකාබද්ධ වෙද්දී එයා තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය ඇතුලේ ඉන්න ආත්ම රැජිනව දකිනවා. ඒ පිටරයක් ඇතුලේ හිර වෙලා හිටියේ. අය කියනවා, ඔයා දැනගන්න ඕනේ, මට මෙතන ඉන්න හරිම කම්මැලි.
මට මෙතනින් එළියට එන්න ඕනේ. මට ලෝකේ දකින්න ඕනේ කියලා. ඊට පස්සේ චූපෙන් පුදුම වෙලා අහනවා ඔයා පිටරයක් වෙලත් කොහොමද කතා කරන්නේ කියලා. ඔයා අතරේ තාක්ෂණයකට බද්ධ වුණාට පස්සේ චූපෙන්ට සිහිය එනවා. ඒක දැකලා අර සාමිවරු දෙදෙනා හොල්මන් වෙනවා. මේ මිනිස්සයා කොහොමද මෙච්චර භයානක තාක්ෂණයක් තමන්ගේ ඇඟට ගත්තේ කියලා ඕන් පුදුම වෙනවා. එතන හිටපු රාස් ප්‍රධානියා දැන් වැඩක් නැහැ. ඒ තාක්ෂණයට අලුත් මාස්ටර් කෙනෙක් හම්බුණා කියලා එතනින් පිට වෙලා යනවා. එකපාරටම කෝපයට පත්වුණු පරණ මාස්ටර් චූපෙන්ට පහර දෙන්න හදද්දිම අද්භූත මහලු මිනිස්සෙක් එතනට කඩා වදිනවා. ඔහු එක ප්‍රහාරයකින් පරණ මාස්ටර්ව විනාශ කරලා දානවා. ඒ එක්කම මුළු ප්‍රදේශයේම බලවත් සර්ගයේ ගෙන්නකින් පැහැලා යනවා. චූපෙන් එතා වේකෙන් එතනින් පැන ගන්නවා. වීපීරීම දැකලා සූමේ හොඳටම බය වෙනවා. අය හිතුවේ චූපෙන් මැරෙන්නේ නැති කියලා. හැබැයි චූපෙන් බේරිලා එනවා දැක්කාම ඇය දුවගෙන කියන ඔහුව බදාගන්නේ. ඔයා මාව බය කළා කියන ගමන් ඊට පස්සේ චූපෙන් තමන්ගේ කාමරේ ඉඳන් හිටනවා. මට මේ ආත්ම පීච පාවිච්චි කළා ජුවන්පු රාජධානිය දාගන්න පුළුවන්ද කියලා ආත්ම රැජින ඔහුට සරදම් කරනවා. ඔයා හරිම කෑදරයි කියලා. හැබැයි චූපෙන්ගේ හීනය තමයි යුද්ධයේ දෙවියෙක් වෙන එක. ආත්ම රැජින කියනවා ඔයා සත්‍යමත් වෙද්දි මාත් සත්‍යමත් වෙනවා කියලා. මේක චූපෙන්ට හරිම අමුතු අත්දැකීමක් වෙනවා. හොඳයි එහෙනම් තව කොටසකින් අපි ආයෙත් හමු වෙමු.